මේ විදියට බෙන්ච් ප්‍රෙස් එක කරන්න එපා. බාබෙල් බෙන්ච් ප්‍රෙස් එක වා කරද්දි මුලින්ම ඔයාගේ ස්ටාන්ස් තියාගන්න ඕනවා. පොඩ වයිඩ් කරලා තියාගන්න. එතන මොකද බොඩි එක බැලන්ස් කරලා තියාගන්න පුළුවන්. ඒත් එක්කම ඔයා එක්සර්සයිස් එක කරන අතරතුර ඔයාගේ කෝ එක හොඳට බ්‍රේස් වෙලා තියෙනවා. කෝ එක හොඳට තද වෙලා තියෙන්න ඕන. ඒ වගේම ඔයාගේ ෂෝල්ඩර් බ්ලේඩ්ස් මෙහෙම රිට්‍රැක්ට් කරලා ඩීප් ප්‍රෙස් වෙලා තියෙන්න ඕන. නීස් අවුට්වර්ඩ් කරා. රයිට්. ඔයා ග්‍රිප් කරද්දි ෂෝල්ඩර් විත් එකත් එක්ක ග්‍රිප් කරන්න බිගිනර්ස්ලාට ඒක හොඳයි. ෂෝල්ඩර් විත් එකත් එක්ක ග්‍රිප් කරන්න ගොඩාක් වයිඩ් ග්‍රිප් වලට යන්න එපා. රයිට්. කෝ එක හොඳට බ්‍රේස් කරලා රිස්ට් කර බාර් එක රිස්ට් එක ස්ට්‍රේට් යන්න පුළුවන් තරම් රයිට් ඊට පස්සේ ඔයාගේ බා එක එන්න ඕන මේ නිපල් ලයින් එකට එන්න ඕන slow it down press slowly down press මෙතෙන්ද breathe in slowly down breathe out slowly down breathe out හැමදාම කියන වගේ ඔයාලා එක්සර්සයිස් කරද්දී බිගිනර්ස්ලා විදියට ඔයාගේ ෆෝම් එක තමයි මුලින්ම බලන්න ඕන weight එක නෙමෙයි. හින්දා ෆෝම් එක හරියට 100% correct කරගෙන ඊට පස්සේ පුළුවන් ඔයාලට weight එක සතියෙන් සතිය පොඩ පොඩ ඇඩ් කරගෙන ප්‍රැක්ටිස් කරන්න.